දකුණු පළාතේ අගනුවර මොකක්ද කියලා ඇහුවොත් අපි උජාරුවට කියන්නේ ගාල්ල කියලා. ගාල්ලට එන බොහෝ පිරිසකගේ නෙත ගැටෙන තැන තමයි මෙතන. ගාල්ල දුම්රිය ස්ථානය කියන්නේ මුහුදුවඩ මාර්ගයේ ඇති ප්‍රධාන දුම්රිය ස්ථානයක්. හායි යාළුවනේ කොහොමද ඔබට? හොඳින් නේද? අද අපි ඔයාලට කියන්න හදන්නේ ගාල්ල දුම්රිය ස්ථානයේ ඇති සුව පහසු වැසිකිලි ගැනයි. දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගේ කනස්සල්ලට ලක්වන එක් කරුණක් තමයි හදිසියකට යන්නට සැප පහසු වැසිකිලියක් නොමැති වීම. ඕන්න යාළුවනේ ඒ අඩුපාඩුව නිම කරමින් ඔයාලගේ සිතෙන්ගි පරිදි නවීන පන්නේ වැසිකිලි පද්ධතිය සමග විවේකීව මද වේලාවක් රැඳී සිටීමට විවේක කාමරයකුත් ඔබ වෙනුවම විවෘත කරලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ රුපියල් 50ක මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම. ප්‍රවේශ පත්‍ර ලබා ගන්න මේ පෝලිම් වල ඉන්න ඕනේ නැහැ. ඔයාලා යන්න කෙලින්ම දුම්රිය ස්ථානයේ ඇතුලේ තියෙන මෙහෙයුම් කාර්යාලයට. එතෙන්ට ගිහිල්ලා ඔයාලගේ අවශ්‍යතාවය කියලා ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න. දැන් අපි යමු අලුතෙන්ම විවෘත කරලා තියෙන ඒ විවේක කාමරයට. එතකොට මේ තියෙන විවේක කාමර හා වැසිකිලි ඒවා සාමාන්‍ය දුම්රිය මගින්ගේ පාවිච්චියට ගන්න පුළුවන් පොදු වැසිකිලි. ඒවාට අමතර මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒවායේ අවම පාසුකම් තමයි තියෙන්නේ. මේ බලන්න මේ වැසිකිලි ටික පිරිසුදුවට ලස්සනට තියෙනව නේද? ඔයාලා මේක පාවිච්චි කරාට පස්සේ ඒක පිරිසුදු කරන එකත් ඔයාලගේ වගකීමක්. එතකොට තමයි ඊළඟට එන එක්කෙනාටත් ඒක ප්‍රියමනාපව පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ජලය පාවිච්චි කිරීම. ජල කරාම ඇරියාට පසුව ඒ නිසියාකාරව වසා තැබීමටද ඔබ කාර්නික වන්න ඕන. ඔයාලා ඉවත් කරන කැලිකසල අදාළ බඳුන් වලට දමන්න. ඊළඟ වැදගත්ම කාරණේ තමයි මේ විවේක කාමරයට යන ඔබගේ හැසිරීම් රටාව. විනීතව හැසිරීම අප සමගයේ වගකීම බව අප අවධාරණය කරනවා. ඔබගේ සේවාව ලබාගත් අයින් පසුව එතනින් වහාම නික්ම යාමටත් ඔබ උනන්දු විය යුතුයි කියලා ඔයාලට මතක් කරමින් මෙවන් වීඩියෝක් තුලින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.